දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ සියලු දෙනා සමගම පවතින සේක්වා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබව ආදරයෙන් සහ ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. සෙනෙහවන්ත සහෝදරය සහෝදරිය, ඔබ දන්නවද ඔබ තුල නරක වෘකෙක් සහ නිර්භීත සිංහෙක් ඉන්නවා. ඔබ සෑම විටම එක් අයෙකුට කන්න දෙනවා. ඒ කන්න දෙන්නේ කාටද කියන එක මත ඔබව සහ ඔබේ මනස පාලනය වන එක තීරණය වෙනවා. අපි බලමු දැන් කවුද මේ නිර්භීත සිංහයා සහ නපුරු වෘකයා කියලා. මේ දෙන්නම එකම ආකාරයෙන් ඔබ තුලට එහෙමත් නැතිනම් ඔබේ මනස තුලට එනවා. ඒ තමයි ඔබට එන සිතුවිලි තුලින්. මේ සිතුවිලි අපි දෙවර්ගයකට බෙදා වෙන් කරනවා. ඒ තමයි සෙනෙහවන්ත සහෝදරය සහෝදරිය, ඍණාත්මක සහ ධනාත්මක සිතුවිලි ලෙස. මේ දෙවර්ගයේම සිතුවිලි අපි ළඟට එනවා. මොකද ඔබත් මමත් තවමත් ජීවත් වෙන්නේ භූමිකව මේ පොළවේ නිසා. අපි නිතරම වඩාත් වැදගත් කමක් දිය යුතු කරුණ නම් අපේ මනස යහපත්ව තියාගන්න එක. එහෙමත් නැත්නම් අපේ මනස සංසුන්භාවයෙන් තබා ගන්න එක. එහෙම කරන්න නම් අපි ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න ඕනේ. අපි ලාංකිකයෝ හැටියට අපි තවමත් දූපත් මානසිකත්වයෙන් හිතනවා නම් අපිට බෑ කිසිම දිනක අපේ ජීවිතයේ වර්ධනයක් දකින්නට. හැබැයි ඔබ කියාවේ මේක කරන්න කිව්වට කියන තරම් ලේසි නැහැනි කියලා. ඔබට එහෙම කියන්න පුළුවන්. අද අපි ඉගෙන ගන්න යන්නේ ඒ ගැන ඉතා වැදගත් කරුණු ටිකක්. මොනවද මේ සිතුවිලි? සිතුවිලි හරියට අපේ ගෙදරට එන අමුත්තෙක් වගේ. අපිට පුළුවන් ඇතැම් අවස්ථාවල ඒ එන අමුත්තව දොරකඩ ළඟින්ම හරවලා අරින්න. තවත් වෙලාවක අපිට පුළුවන් ඒ අමුත්තව අපේ ගෙදරට කැඳවලා ඒ වෙලේට හරි නැත්නම් දින කීපයකට හරි එයව අපේ ගෙදර රඳවගෙන සාතු සප්පායම් කරලා කන්න බොන්න දීලා පිටත් කරලා යවනවා. හැබැයි මේ එන තැනත්තා කොයි වගේ කෙනෙක්ද කියන කාරණය තුල ඔබට පුළුවනි නවාතැන් දීම, එයාට සැලකීම සාධාරණද අසාධාරණද කියලා තීරණය කරන්න. සමහර විට ඒ එන කෙනා අතිශයින් ඔබට ආදරය කරන කෙනෙක් නම් ඔබට ඒ ආදරය ප්‍රකාශ කරලා ඔබවත් ඔබගේ නිවසේවත් සතුටු කරලා තබන්නට ඔහු උත්සාහවන්ත වෙනවා. හැබැයි එන තැනත්තා නපුරු කෙනෙක් වුණොත් ඒ කෙනා ඔබේ ජීවිතේ විනාශ කරලා, ඔබේ ගෙදර හැඩි කරලා, අවුල් කරලා, ඔබේ මනසත් අවුල් කරලා යන කෙනෙක් වෙන්නට පුළුවන්. මේ නිසා තමයි අපි අපිට එන සිතුවිලි ගැන හැම විටම අවදියෙන් සිටිය යුතු වෙන්නේ. 1 පේතරස් 5 වෙනි පරිච්ඡේදය 8 වෙනි පදයේ කියනවා අවදියෙන් සිටින්නට කියලා. මන්ද යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කාවද ගිලගන්නේ කියලා ඔබම ඔබ ඇවිදිමින් එනවා කියලා බයිබලයේ සඳහන් කරනවා. අපි හරි කල්පනාකාරී වෙන්නට ඕනේ මේ අපගේ සිතුවිලි ගැන. අපිට සිතුවිලි එන එක ඒක නතර කරන්න බැහැනේ. සිතුවිලි බොහෝ ගලාගෙන එනවා. නමුත් ඒවා පෝෂණය කරන එක අපිට වළක්වන්න පුළුවන් නේද සෙනෙහවන්ත සහෝදර සහෝදරිය? මා සමග ඔබ එකඟ වේවි. මන්ද මතෙව් 4 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේවත් යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන්නට නොඑක් සිතුවිලි උන්වහන්සේට ගෙනාවා. දේව වචනයෙන්ම ගෙනාවා. දේව වචනයෙන්ම ගෙනල්ලා සිතුවිලි හරහා උන්වහන්සේව පරීක්ෂාවට ලක් කරන්නට යක්ෂයා සූදානම් වුණා. පරීක්ෂාවන් 3ක් උන්වහන්සේට ගෙනාවා. අවස්ථාව 3කදී උන්වහන්සේව ඍණාත්මකව පාලනයකට හසු කරගන්නට යක්ෂයා සූදානම් වුණා. නමුත් උන්වහන්සේ ධනාත්මකව ස්වාමින් වහන්සේගේ වචනයෙන් කතා කරනු ලැබුවා. මෙන්න මෙතනදී තමයි අර නපුරු වෘකයාගේ සහ නිර්භීත සිංහයාගේ කතාව මම ඔබට කියන්නේ. අපි තුල එහෙම නැත්නම් අපේ සිතුවිලි තුල නපුරු වෘකෙක් සහ නිර්භීත සිංහෙක් ඉන්නවා. ඍණාත්මක සිතුවිලි තුලින් අපි පෝෂණය කරන්නේ නපුරු වෘකයාව. ධනාත්මක සිතුවිලි තුලින් අපි පෝෂණය කරන්නේ නිර්භීත සිංහයාව. මෙතනදී වැදගත් දේ තමයි මේ සිංහයා අපි තුල එහෙම නැත්නම් අපේ ආත්මය තුල නිතරම ඉන්නවා. එයා එළියට ගියොත් තමයි අර නපුරු වෘකයා අපි තුලට එන්නේ. මෙතනදී අපි කාවද තියාගෙන පෝෂණය කරන්න කියන එක ඉතාම වැදගත්. රෝම 8 වෙනි පරිච්ඡේදයේ අපිට ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කතා කරනවා
ආත්මයන් තුළ ජීවත් වෙන්නට කියලා. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ මෙන්න මෙලෙස සඳහන් වෙනවා. මක්නිසාද මානසික ලෙස සිටින්නෝ මානසික දේවලටද ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම් වෙති. මාංශයේ ඇල්ම මරණය නමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානය. සිරිවන්ත සහෝදර සහෝදරිය, ඔබ පෝෂණය කරන්නේ නපුරු වෘකයා සමග ඔබේ මාංශයේද නැතිනම් ශුද්ධාත්මයන් වහන්සේ සමග ඔබේ ආත්මයද කියන එක ඔබ තීරණය කළ යුතු දෙයක්. මා ඔබට සිතුවිලි ගැන පුංචි කාරණාවක් කියා ඔබට උදව් සපයන්න. ඔබ කියාවි මේ සිතුවිලි එන එක නතර කරන්න බෑනේ. ඕ මා ඔබට කීවා. සිතුවිලි අපි මිනිස්සු හැටියට ඕන තරම් අපිට එනවා. එහෙමනම් මේ සිතුවිලි කොහොමද ධනාත්මක සහ ඍණාත්මක කියා හඳුනාගන්නේ? මා ඔබට කාරණා තුනක් කියන්න. ඔබට එන සිතුවිල්ල නිවැරදිව හඳුනා ගන්න ඔබ මෙතන සිට සූදානම් වෙන්න. දෙවෙනියට ඒ එන සිතුවිල්ල මේ මොහොතටද අනාගතයටද වැදගත් වෙන්නේ කියා ඔබ තීරණය කරන්න. ඒ වගේම තුන්වෙනුව එම එන සිතුවිල්ල වෙනස් කළ යුතු බව ඔබ දකින්න. මෙලෙස ඔබ කරන විට ඔබට පුළුවනි ඔබේ සිතුවිලි පාලනය කරගන්න. මතක තියාගන්න. සිතුවිලි හරහා තමයි ඔබේ මනස පාලනය වෙන්නේ. ඔබේ මනස හරහා තමයි මේ නපුරු වෘකයා ඇතුල් වෙන්නට යන්නේ. ඒ වගේම නිර්භීත සිංහයත් ඇතුල් වෙන්නට යන්නේ. ඔබ ශුද්ධාත්මයන් වහන්සේ තුළ ජීවත් වෙනවද? එවිට ඔබට ජීවනය හා සමාදානය තිබෙන බව රෝම 8 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ කියනවා. ඔබ මාංශයේ ඇල්ම තුළ ඔබ නපුරු වෘකයා වන යක්ෂයාට පෝෂණය දෙනවද? ඔබට මරණය ලබන්නට සිදු වෙනවා. ඔබ පෝෂණය කරන්නේ කාවද? නිර්භීත සිංහයවද? නපුරු වෘකයාවද? තීරණය ඔබේ අතේ. සියලු දෙනාටම මේ තීරණය ගැනීමේ හැකියාව ස්වාමීන් වහන්සේ දෙනසේක්වා. ජේසු පිහිටයි.